hello, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි ආවා බින්චුන් එකට. බින්චුන් එක බත්තරමුල්ල branch එකට තමයි අද අපි ආවේ. අපි කිව්වේ මායි නංගිලා දෙන්නයි මගේ චූටි බබයි. ඉතින් දැන් මේ දවස්වල ගොඩක් අය බින්චුන් එකට යනවනේ. ඉතින් අපිටත් ආසයි තියෙන බින්චුන් එකට ගිහලා try කරන්න ඒ beverages රසයිද කියලා. ඉතින් අපි honest review එක අපි ගේන්න. එහෙනම් මේ වීඩියෝ එක අවසානයේ වෙනකන් රැඳිලා ඉන්න. හරි ඉතින් දැන් අපි අරගෙන ආවා ගොඩාක් සෙනග හිටියා. ඉතින් අපි දැන් බලමු එකින් එක මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මං ගෙනාවේ මොනවද කියලා. මම අයිස්ක්‍රීම් ගෙනාවා. ඒක දැන් කාලත් ඉවරයි. ඒක ඉක්මනට දිය වුණා. මට ඒකින්ද ඒක වීඩියෝස් ගන්න බැරි වුණා. මම ඔයගොල්ලන්ට මෙතන පල්ලෙහෙන් පෙන්නන්නම්. ඒ අයිස්ක්‍රීම් එකයි අයිස්ක්‍රීම් එකේ නමයි ඒකේ ගානයි හැම එකම මම මෙතන යටින් දාන්නම්. අයිස්ක්‍රීම් එක ගත්තොත් අයිස්ක්‍රීම් එකට මම දෙනවා ලකුණු 10න් 8ක්. චූටි නගි කීයක් දෙනවද? 10න්. 10න් 8ක්ම දෙන්න. හරි 10න් 8යි. අද අපි ගත්තේ වැනිලා අයිස්ක්‍රීම් විතරයි. මොකද එතන අනිත් ෆ්ලේවර්ස් ඔක්කොම ඉවර වෙලා තිබුණේ. වැනිලා අයිස්ක්‍රීම් එක ගැන කිව්වොත් ඒක හරිම ක්‍රීමි, හරිම රසයි. එහෙම කියන්න වරදක් නැහැ. මං හිතනවා ඒ ගානට ඒක වයිති කියලා. ඔය එහෙම හිතනවද? ඔව් ඇත්තටම. හරි මේ තියෙන අනිත් එක මං ගත්ත මේකේ නම ෆ්‍රෙෂ් ලෙමනේඩ්. try කරලා බලමු. රසයි. මට නම් එහෙම කියන්න අවුලක් නැහැ. මේක හරිම ෆ්‍රෙෂ්. මම මේකට දෙනවා ලකුණු 10න් 9ක් දෙනවා. මට හොඳයි. ඔව්. දහයෙන් 6ක් වගේ දෙන්න. රසවත්. මට සෙට් නෑ. හරි. මට ඒක ප්‍රශ්න නැහැ. මට මේක ගන්න කිව්ව මගේ යාළුවෝ. මට යාළුවෝ දෙන්න තුන්දෙනෙක්ම කිව්වා බින්චුන් එකට යනවා කිව්වම ෆ්‍රෙෂ් ලෙමනේඩ් එක අරන් බලන්න. ඒක try කරලා බලන්න. ඒක රසයි කියලා. ඒක නිසා මම මේක ගත්තේ. මේක හරිම ෆ්‍රෙෂ්. එහෙම මට අවුලක් නැහැ. ගොඩක් රස්න වෙලාවක එහෙම කෙනෙක් යනවා නම් මේක ගත්තා නම් හොඳයි. හරි මේ තියෙන අනිත් එක මේකේ ගහලා නැහැ. මේක මිල්ක් ටී බොබා නේද? හරි අපි බලමු එහෙනම් මේකට කීයක් දෙන්න පුළුවන්ද කියලා. රසයි. කිරිතේ එකක් බොනවා වගේ. ඇත්තටම කිරිතේ එකක් බොනවා වගේ රසක් එන්නේ. කිරිතේ එකකට අයිස් දාලා බොබා දාලා වගේ රසක් තමයි මට නම් එන්නේ. මම මේකට දෙනවා 10න් 5ක් වගේ. මේක නම් මට සෙට් වෙන්නේ නැහැ. ඔයාට මොකද හිතෙන්නේ? කීයද? ඇත්තටම කිරිතේ එකක් වගේ. මං කිරිතේ බොන්න ආසනේ තියෙන 10න් 3ක් වගේ තමයි දෙන්නේ. හරි. එහෙනම් අපි ඊළඟ එක බලමු. හරි මේ තියෙන තවත් එකක් මේකේ නම chocolate oreo milkshake. මේක නම් මට ගන්න කියලා කිව්වේ මෙයාගේ යාළුවෙක් තමයි කියලා තිබ්බේ මේක රසයි කියලා නේ. මේක අවුලක් නැහැ. 10න් 6ක් වගේ දෙන්න පුළුවන්. ෂේ. පොඩ රස දෙක.
ලකුණු කීයක් දෙන්න පුළුවන්? ඒක 10න් 6ක් දෙනවා. මං ගත්ත අනිත් එක තමයි බ්‍රවුන් ෂුගර් බොබා එක. මේක මිල්ක් ටී බොබා එක. බලන්න මේකේ රස කොහොමද කියලා. ඒක කහට වැඩි. මේ ටී දෙකෙන් මිල්ක් ටී එක රසයි. මේක ටිකක් කහට වැඩි වගේ මේ තේ එකේ. තනිකරම මේක දැන් අපි මම ගොඩක් බබල් ටී බීලා තියෙන එක තැන්වලින්. ඇත්තටම මේ මම මිල්ක් ටී බීලා තියෙන මිල්ක් ටී බොබා බීලා තියෙන වෙන තැන්වලින් රස වෙනස්. ඇත්තටම තේ එකකට මේ අයිස් දාලා බොබා දාලා තමයි මේ ඒ රස එන්නේ මේ දෙකෙන්ම. හැබැයි මේ දෙක ගත්තොත් මිල්ක් බොබා එක ගොඩක් රසයි. මම මේකට දෙනවා 10න් 4ක්. brown sugar boba tea නේ. මේක රසයි මට. ඒක හරියද? කීයක් දෙන්න පුළුවන් ලකුණු 8කට? 10න් 5ක් විතර දෙන්න පුළුවන්. මොකද මම අරකට දුන්න 10න් 3ක්ද කොහෙද? මේක ඊට වඩා මට රත්තරම රසයි. මිල්ක් එකට වඩා මේ බ්‍රවුන් එක මේක රසයි මට රසයි. හරි. මට ඒක අනිත් පැත්ත. මට රසයි ඇත්තට මේක නිකන් මට කහට වැඩි වගේ. රසක් එන්නේ. ඔයගොල්ලෝ try කරලා බලන්න. එතකොට අපිට කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලන්ට කොහොමද ඒකේ රස දැනෙන්නේ කියලා. ඕගොල්ලන්ට කොච්චර ලකුණු දෙන්න පුළුවන්ද කියලා දාන්න. මෙහෙමයි ගානට වර්ති. ගානට වර්ති ගොඩක් සෙනග හිටියා. එතන මං හිතන්නේ 50කට වැඩිය සෙනග ඉන්න ඇති. ඒ ගානට සාධාරණ නිසානේ මිනිස්සු එන්නේ. අර ගොඩක් මම මේ වීඩියෝ එක කරන්න කලින් මං ගොඩක් වීඩියෝස් බැලුවා. ගොඩාක් අය මේ කමෙන්ට් දාලා තිබ්බා රස නෑ බොන්න බෑ එහෙම කියලා. හැබැයි එහෙම කියන්න තරම් බොන්න බැරි තරම් අප්සෙටුත් නෑනේ. එහෙම බොන්න පුළුවන්. එහෙම අවුලක් නෑ. තමන්ගේ අතේ තියෙන ගානට බොන්න පුළුවන්. මැති. තව තියෙනවද? හරි. මේක තමයි අපි අන්තිමටම ගත්ත එක. මේක බ්ලූබෙරි සන්ඩේ එක. මේක අයිස්ක්‍රීම් එකක්. අපි බලමු මේක රසද කියලා. ඔන්න දැන් මේක දැන් ඒකේ බ්ලූබෙරි කෑලිත් තියෙනවා ළමයි මේ. ඔයගොල්ලන්ට පේනවද දන්නේ රසයි. අර වැනිලා අයිස්ක්‍රීම් එක තමයි මාර ක්‍රීමි. මාරම ක්‍රීමි මට නම් මාර රසයි ඒක. මම මේක 10න් 10න් 10ම දෙනවා. මට එච්චර රසයි. අතරම රසයි. ඒක එන්ඩ් කරාට පස්සේ තමයි දැක්කේ තවත් මට බෙවරේජ් එකක් ඉතුරු වෙලා තිබ්බා. ඉතින් මේක ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් මම ඒකට බොබා ඇඩ් කරගත්තා. අපි බලමු මේකේ රස කොහොමද කියලා. රහයි. ඇත්තට මේක රසයි. බීපු හැම එකටම වඩා මේක රසයි. මේක ස්ට්‍රෝබෙරි කෑලිත් තියෙනවා. 10. මම මේකට දෙන 10න් 10ක්. දැන් කීයද? ඒක ස්ට්‍රෝබෙරි කෑලි තියෙනවා. ජෙලි තියෙනවා. බොබා ඔක්කොම තියෙනවා. ඒක රසයි. මාර රසයි නේ ඒක. ඒකට මම 10න් 10ක් දෙනවා. 10න් 9ක් වගේ. මම ගත්ත බබල් ටී 4යි, ෆ්‍රෙෂ් ලෙමනේඩ් 1යි, නෝමල් ප්ලේන් අයිස්ක්‍රීම් 1යි, සන්ඩේ බ්ලූබෙරි සන්ඩේ 1යි. ඉතින් මම හිතන්නේ ඒ ඔක්කොටම ගිය 3500ක් වගේ ගාණක්. මම හරියටම ගාණ මෙතනින් දාන්නම් කොච්චරක් ගියාද කියලා මට හරියට මතක නැහැ. මට නම් ඒ ගාණට ඒක පාති. රසත් හොඳයි. ඒ ගාණට සාධාරණයක් ඉෂ්ට කළා කියලා මට නම් හිතෙනවා. ඔයාලට මොකද හිතෙන්නේ? අත්තට හොඳයි ගානටත් වර්ති. එහෙම
අර බෑඩ් කමෙන්ට් එකක් දෙන්න තරම් දෙයක් නෑ ඇත්තටම. ඇත්තටම හොඳයි, රසයි ඔක්කොම ඒ තියෙනවා. වගේ කලින් කිව්වා වගේම අපි ආව ඇත්තට බත්තරමුල්ල බ්‍රාන්ච් එකට. එතන නම් කස්ටමර් සර්විස් සුපර්. මම අනිත් තැන්වලට නම් ගිහිල්ලා නැහැ. මට නම් බත්තරමුල්ල බ්‍රාන්ච් එකේ ඒ බෙවරේජස් උත් රසයි, අයිස්ක්‍රීම් උත් රසයි, කස්ටමර් සර්විස් උත් හොඳටම හොඳයි. මම මුළු ඔක්කොටම රේට් එකක් විතර දෙනවා නම් මම 10න් 8ක් දෙනවා. ඔය මමත් දෙනවා 10න් 8ක් විතර. මොකද ඇත්තටම කස්ටමර් සර්විස් අනික ගානටත් වර්ති. මේ ඇත්තටම දෙන්න පුළුවන් ඒ වගේ ගානක්. එහෙනම් මම දැන් වීඩියෝ එක එන්ඩ් කරනවා. ඕගොල්ලන්ගේ ඕනර්ස් රිවිව් එක කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලොත් බින්චුන් එකෙන් බීලා තියෙනවා නම් එහෙනම් මම එන්ඩ් කරනවා. මේ වීඩියෝ එක හොඳයි නම් මොන හරි අඩුපාඩු තියෙනවා නම් මේ වගේ දේවල් තව ගේන්න කියලා ඕගොල්ලන්ට අදහස් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මම වීඩියෝ එක එන්ඩ් කරනවා. ඔයාලට මොන හරි කියන්න තියෙනවද? නෑ. Okay. එහෙනම්